மாரவில தொடுபாவ போலீஸ் பிரிவுக்குட்பட்ட மாலவீவு பகுதியில் நேற்றிரவு போக்குவரத்து போலீஸ் அதிகாரிகள் சோதனை நடவடிக்கையில் ஈடுபட்டிருந்த நேரம் சந்தேகத்துக்கிடமாக பயணித்த முச்சக்கர வண்டியை சோதனைக்கு உட்படுத்தியுள்ளனர். இதன்போது முச்சக்கர வண்டிக்குள் இருந்து சந்தேகத்துக்கிடமான கருப்பு நிற பணப்பையில் இருந்து பெருந்தொகையான பணத்தை போலீசார் மீட்டதுடன் சந்தேக நபர்களுக்கு கைவிலங்கிட்டு கைது செய்து போலீஸ் நிலையத்துக்கு அழைத்து சென்றுள்ளனர். சந்தேகத்துக்கிடமான பயணப்பொதியில் இருந்து 180 மில்லியன் ரூபாய் பணம் போலீசாரால் கைப்பற்றப்பட்டுள்ளது. கடந்த மே 19ஆம் தேதி பேருவலை கடற்பிரதேசத்துக்கு 300 கிலோகிராமுக்கும் அதிக தொகையான போதைப் பொருள் வெளிநாட்டு மீனவர்களால் படகு மூலம் இலங்கைக்கு கொண்டுவரப்பட்டதாகவும் போதைப் பொருளை எடுத்து வந்த 6 பேருக்கும் 30 லட்சம் ரூபாய் என்ற ரீதியில் பணத்தை பகிர்ந்தளிக்கவே இந்த பணத்தை கொண்டு வந்ததாகவும் விசாரணையில் தெரியும். රතවාහන රාජකාරිය නියුත් වෙච්ච නිලධාරීන් තමයි මේ වැටලීම සිද්ධ කළේ. මෙහිදී ඔවුන්ට ත්‍රිවිධ රථයක් සැකසහිත දිවතරයක් මුණ ගැසෙනවා. ඒ අනුව ඒ පරීක්ෂා කිරීමේදී පිටිපසු බෑග් එක දබා තිබු මුදල් විශාල ප්‍රමාණයක් ඔවුන් නිරීක්ෂණය වෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් එම රථය පොලිසියට රැගෙන උත්සාහ කිරීමේදී එම රථයේ සිටි පුජ්‍යලයන් මොවුන් සඳහා මුදල් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමටත් ඔවුන් කතා කරලා තිනවා. නමුත් කිසිසේත්ම අපගේ නිලධාරීන් එයට අවනත නොවි මෙම මුදල් සහ මෙම සැකකරුවන් පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. ඉන්න අනතුරුව මේ පිළිබඳව ප්‍රශ්න කරනකොට මෙය මද්ද්‍රව්‍ය මොහොතේදී මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමෙන් පසු ඒ සඳහා ලබා දුන් කුලිය ඒ සඳහා ලබා දුන් ගාස්තු වශයෙන් තමයි මෙම මුදල් රුපියල් ලක්ෂ 180ක ප්‍රමාණය රැගෙන ගොස් තිබෙන්නේ. ඒ අනුව මෙමගින් මේ තිබෙන මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන නැත්නම් දිවෙන පුරාම ක්‍රියාත්මක වෙන මද්ද්‍රව්‍ය ජාලයක මද්ද්‍රව්‍ය ජාලයක එක් පුරුකක් හඳුනා ගැනීමට අපිට හැකියාව ලැබුණා. ඒ අනුව අපි විමර්ශන මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අපි දැන් විමර්ශන ආරම්භ කළා. ඉදිරියේදී මේ මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දිස්ථානය ඒ වගේම අනිකුත් කරුණු සොයා බලලා මේ මද්ද්‍රව්‍ය ජාවාර මුළුමනින්ම රට තුළින් ඉවත් කිරීම සඳහා මුළුමනින්ම රටින් ඉවත් කිරීම සඳහා කරන මෙහෙයුම් අපි දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. ඒ වගේ මේ විමර්ශන ඉදිරියේදී පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතයි. වෙනත් ප්‍රශ්න අහන්න පුළුවන්ද? ප්‍රශ්න නැහැ. ඔව්. අම්පිටියේ සිදුවීමක් තියෙනවා. අම්පිටියේ ආවුරුන් අතරංගොඩවන් තියෙනවා කියලා වාර්තා වෙලා තිනවා. ඒකනේ මොකද තත්ත්වය? ඔව් අම්පාර ප්‍රදේශයේ ඊදින යම් සිදුවීමක් සිදු වුණා. එහිදී මේ වගේම රථවාහන රාජකාරී නියුතු නිලධාරීන් බීමත් රියදුරක් පරීක්ෂා කිරීමේදී ඔහු සහ රථයේ සිටි කුඩා දරුවන් දෙදෙනෙක් සමග ඒ රථය පොලිස් ස්ථානයට රැගෙන යාමක් සිදු කරලා තියෙනවා. එහිදී කුඩා දරුවන් දෙදෙනා වෙනත් ඔහුගේ හිතවතකු භාරයේ තමා තබලා තියෙන්නේ. මෙහිදී කිසිසේත්ම කුඩා දරුවන් සමග බීමත් රියදුරට රථයක් පදවාගෙන යාමට ඉඩ දීමට හැකියාවක් නැහැ. නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අම්පිටියේ සුමන රතන හිමියන් ඉන්න අනතුරුව පොලිස් ස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් පොලිස් රාජකාරියට බාධා කිරීමෙන් කටයුතු කරලා තිබුණා. ඒ හා සම්බන්ධව තමයි අදින උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කළේ. ඒ අනුව උන්වහන්සේව අදින අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. සහ පොලිස් රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරයේ පෑම යටතේ උන්වහන්සේට එරෙහිව අපි ඉදිරි නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒක ප්‍රශ්නයක් අලුත්ම තත්ත්වය මොකද්ද? දුමින් දිසානායක හිටපු අමාත්‍යවරයාගේ තුන්වෙනි. ඔව් එතනදිත් අර රන්නාලේ පිට T56 ගෙනියවියක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධව තමයි විමර්ශන සිද්ධ කළේ. ඒකත් රස විමර්ශන කොට්ටාශය මගින් තමයි විමර්ශන සිද්ධ කරන්නේ. එහිදී දැනට තියෙන විමර්ශන අනුව අනාවරණය වෙලා තිබෙනවා මෙම ගෙනියවිය ලබා දීම සම්බන්ධයෙන් දුමින් දිසානායක හිටපු අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් තිබෙන බව. ඒ අනුව තමයි ඔහු අපි අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කළේ. එමෙන්ම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර මෙම ගෙනියවිය සන්තකය කවුද, මෙම ගෙනියවිය හිමිකරු කවුද, ඒ සියලු කරුණු වෙනත් ගෙනියවිය තිබෙනවාද, ඒ සියලු කරුණු සම්බන්ධයෙන් තස් විමර්ශන කොට්ටාශය මගින් විමර්ශන සිදු කිරීමෙන් නියමිතයි. වෙනත් ප්‍රසිද්ධි මොකද තියෙනවා?